හරි අපි අද කතා කරන්නේ සින්ක්‍රොට්‍රෝන් රේඩියේෂන් ගැන. අපි බලමු කොහොමද සින්ක්‍රොට්‍රෝන් රේඩියේෂන් හැදෙන්නේ කියලා. මෙතෙන්දි වෙන්නේ ඉලෙක්ට්‍රෝන නිපදවනවා ඉලෙක්ට්‍රෝන ගන් එකකින්. ඊට පස්සේ මේ ඉලෙක්ට්‍රෝන සරල රේඛීය මාර්ගයක ත්වරණය කරලා මේ බූස්ටර් රින් එක කියන ඉලෙක්ට්‍රෝන වෘත්තාකාර මාර්ගයකට යොමු කරනවා. මේ බූස්ටර් රින් එකේදී ඉලෙක්ට්‍රෝන තවදුරටත් ත්වරණය වෙලා ඊට පස්සේ මේක ආලෝකයේ ප්‍රවේගය ගත්තට පස්සේ මේ ඉලෙක්ට්‍රෝන අපි මේන් සින්ක්‍රොට්‍රෝන රින් එකකට යොමු කරනවා. මේ සින්ක්‍රොට්‍රෝන රින් එකේදී මේ ඉලෙක්ට්‍රෝන චුම්බක ක්ෂේත්‍රයක් තුලින් ගමන් කරන විට මේ ඉලෙක්ට්‍රෝන නිසා සින්ක්‍රොට්‍රෝන රේඩියේෂන් කියන එක අපිට ලබා ගන්න පුළුවන්. මේ සින්ක්‍රොට්‍රෝන රේඩියේෂන් විද්‍යුත් චුම්බක වර්ණාවලියට අනුකූලව ලබා ගන්න ශක්තිය එකතුවක් ලෙස අපිට ලබා ගන්න හැකියාවක් තියෙනවා. දැන් අපි කිව්වා ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා තියෙන මේන් රින් එක තමයි මම දැන් පෙන්නන්න හදන්නේ. දැන් ඒක ඔයාලට පෙනෙයි.